අද පොල් කිරි වලින් රසට හදන්න පුළුවන් කිරි ටොෆි රෙසිපි එකක් තමයි ඔයාට අරගෙන ආවේ. ඉතින් මේකට මුලින්ම කිරි ටොෆි ටික දාගන්න තැටියේ බටර් ටිකක් ගා ගන්නවා. ඒ වගේම තුනී කරගන්න ස්ක්‍රේප් එකෙත් බටර් ටිකක් ගාගෙන මම පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ ඉඩ තියෙන තාච්චියක් ලිපේ තියාගෙන ඒකට හොඳ උක්කු පොල් කිරි වලින් මිලිලීටර් 500ක් දාගන්නවා. දැන් ඒකටම සීනි වලුත් ග්‍රෑම් 300ක් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේක ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන දිගටම හැඳි ගා ගන්න ඕන. එතකොට ඔයාට වරදින්නේ නැතුව මේ කිරි ටොෆි එක හරියටම හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේ පෙන්නන්නේ මම ඔයාට විනාඩි 10කට විතර පස්සේ දැන් මේකට මම බැදගත්ත හාල් පිටි වලින් මේ සැඳි 3ක් වගේ එකතු කරගන්නවා. ඔයාට මේකට කිරි පිටි උනත් දාගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන ඒකටම හොඳට බැදගත්ත එනසාලට 4ට කුඩු කරලා මේකටම දාගන්නවා. කැමතිනම් ඔයාට මේකට වැනිලා උනත් දාගන්න පුළුවන්. දැන් මේ මම ඔයාට පෙන්නන්නේ විනාඩි 20කට විතර පස්සේ දැන් ඒකට බටර් වලුත් මේස හැන්දක් වගේ දාගෙන හොඳින් කලවම් කරගන්නවා. මේ මං ඔයාට පෙන්නන්නේ තවත් විනාඩි 10කට විතර පස්සේ මං දැන් ඒකට තවත් බටර් වලින් මේස හැන්දක් දාගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් ඒකටම බැදලා චූටියට කපාගත්ත රටකජු ටිකකුත් එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න ඕන. දැන් මේ මිශ්‍රණය ටික ටික උකු වේගෙන එන්නේ. ඉතින් මේක දිගටම හැඳි ගා ගන්න ඕන. දැන් මේ වෙලාවේ අතර ටිකක් අමාරුයි වගේ දැනෙනවා. ඒත් මේ මිශ්‍රණය දිගටම හැඳි ගා ගන්න ඕන. එතකොට ඔයාට පදම වර්ධින්නේ නැතුව හරියටම ලිපෙන් බා ගන්න පුළුවන්. දැන් මේ පැයකට විතර පස්සේ දැන් මෙන්න මේ වගේ අතට ගත්තම මේක කෑලි කැඩි කැඩි වගේ වැටෙනවා. අන්න ඒ වෙලාවට පුළුවන් ඔයාට මේක ලිපෙන් බා ගන්න. දැන් ඉක්මනටම බටර් තවරගත තැටියට දාගෙන ස්ක්‍රේපර් එකෙත් බටර් ටිකක් ගාගෙනම තුනී කරගන්න ඕන. එතකොට මේක හරි ලේසියෙන් තුනී කරගන්න පුළුවන්. ස්ක්‍රේප් එකක් නැත්නම් ඔයාට කෙසල් කොලයක් උනත් මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් කැමති ප්‍රමාණයට මේක කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ හොඳට නිවුනම කෑලි ටික වෙන් කරගෙන ඔයාට මේක රස බලන්න පුළුවන්. ඉතින් මේක හරිම රස කිරි ටොෆි රෙසිපි එකක්. පොල් කිරි වලින් හරි ලේසියෙන් හදන්න පුළුවන්. ඉතින් කිරි ටොෆි කියලා කියන්නේ හරිම ඉවසීමෙන් හදන්න ඕන කෑමක්. බුල්ට කරගන්නේ නැතුව හරි පදමට හදා ගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තමයි හදන්න ඕන. ඉතින් එහෙනම් ඔයාත් අනිවාර්යයෙන්ම මේ කිරි ටොෆි රෙසිපි එක හදලා බලලා රස කියන්නත් අමතක කරන්න එපා වොන්න.